ආයිබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අන්තර්ජාලය තුලින් ප්‍රථම වාරයට ඉදිරිපත් කරන බතික් පාඨමාලාවත් එක්ක හැමදාම වගේ නොමිලේම බතික් ගැන කියලා දෙන්නේ UTV නාලිකාවෙන්. අපි අද බලමු නැප්තෝල් රෙද්දකට යොදන්නේ කොහොමද, නැප්තෝල් ඩයි එක රෙද්දකට යොදන විදිය. කට අපි මුලින්ම නැප්තෝල් ගන්නවා ASSW මෙතන තියෙනවා ෂර්ට් එකක්, මේ කලින් කරගතිපු ෂර්ට් එකක් ෆැක්ස් කරලා ඒකට තමයි යොදන්නේ. මෙතන රෙදි මීටර 1.5ක් විතර තියෙනවා. වැක්ස් කරන හැටි මම නැවත කියන්න යන්නේ නැහැ. කලින් වීඩියෝ වල තියෙනවා වැක්ස් කරන හැටි, ඩිසයින් අඳින විදිය, ඒවා ටූල්ස් භාවිතා කරන විදිය. නැප්තෝල් ගැන මම සම්පූර්ණ විස්තරයක් කලින් වීඩියෝ එකේ කරලා ඇති. මම මෙතන මීටර් 1.5ක් වගේ තියෙනවා. ඒකට ඒකෙනු කොටසක් තමයි ඩයි වෙන්නේ. බලමු මීටරයකට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන විදිහ බලමු. රෙදි මීටරයකට නැප්තෝල් ASSW නැප්තෝල් එකෙන් 1යි 2යි 3යි 4යි 5ක් 5 teaspoon naphtol base powder. ඊගාවට ඒක දිය කරගන්න වයින් ස්පීඩ් ප්‍රමාණයක් තේ 4ක් 5 or 4 teaspoon use mix naphtol. ඒක ලේසියෙන්ම දිය වෙනවා. කොහොම ලේසියෙන් ඒක දිය වෙනවා, මේ කැට නැහැ. ඊගාවට අපිට තව කෝප්පයක් හරි මොකක් හරි වාදනයක් අරගෙන ඒකට හයිඩ්‍රෝස් සහ කෝස්ටික් ගන්නවා. කෝස්ටික් සෝඩා 1යි 2යි 3යි 4යි 5යි 5ක් ගත්තා කෝස්ටික් ටීස්පූන්. hydros
එකයි දෙකයි තුනයි හතරයි පහයි මතක තියාගන්න අලුත් හයිඩ්‍රෝස් පාවිච්චි කරන්න මම කලින් වීඩියෝ එකේදීත් ඒ ගැන කිව්වා ඒකට දිය කරගන්න මම පාවිච්චි කරනවා උණු වතුර හයිඩ්‍රෝස් එකයි කෝස්ටික් එකයි ප්‍රවේශමෙන් කරන්න පේනවනේ උණු වතුර හයිඩ්‍රෝස් වලට එකතු කරද්දී එකටත් එකතු කරනවා නැප්තෝල් සහ වයින් ස්පීඩ් එකටත් උණු වතුර එකතු කරනවා සාමාන්‍යයෙන් මේ සෑඳි 5ක් 6ක් වගේ ප්‍රමාණය එකතු කරා වතුර ලීටර් 4ක් ගත්තා වතුර ලීටර් 4 එකතු කරනවා නැප්තෝල් භාජනයේට ඒකට එකතු කරනවා මේ නැප්තෝල් එකයි කෝස්ටික් එකයි කවලම් කරලා වතුර එකට හොඳට කවලම් කරනවා වයින් ස්පීඩ් එකතු කරලා දිය කරගත්තාම සැට නැහැ විනාඩි 30ක් විතර නැප්තෝල් භාජනයේ හොඳට මේ වතුර වායු බුබුලු නැති වෙන්න මෙහෙම අතකගා නැප්තෝල් එක රෙද්දට යොදන්න ඕන විනාඩි 20ක් ඒ ප්‍රධාන මෝස්තරයේ තියෙන තැන හොඳට
මේ නැප්තෝල් භාජනයට දාන කලින් හොඳට රෙද්ද පොඟව ගන්න. හොඳට රෙද්ද පොඟවගෙන තමයි නැප්තෝල් එකට දාන්නේ. මට එන්න මතක නැතුණා ඉස්සෙල්ලා. හොඳට පොඟව ගන්න. නැප්තෝල් එක හොඳට රෙද්දට ඇල්ලුවාගෙන් පස්සේ මෙන්න මේ වගේ කහ පාටට තියෙනවා. මේ කහ පාටට තියෙන්න ඕන, තද කහ පාට වගේ තියෙන්න ඕන. ඒක අපි දිය බේරෙන්න වැලක හරි කොහොම හරි තියමු දිය බේරෙන්න විනාඩි 20ක්. දැන් අපි අර රෙද්දේ දිය බේරෙනකන් ෆාස්ට් සෝල්ට් එක හදාගමු. ඉතින් අපි නැප්තෝල් එක හදාගත්තා වගේ දන්නවා සෝල්ට් එකෙන් 1යි 2යි 3යි 4යි 5යි 5ක් අරගෙන 5 fast salt එකට ලුණු මේස හැඳි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් විතර ගන්නවා. ඒ දෙක හොඳට කවලම් කරනවා. කවලම් කරලා ඒකට එකතු කරන්න ඕන උණු වතුර. ඒක හොඳට දිය කරගන්න. හොඳටම දිය කරගන්න. ආයෙත් වතුර ලීටර් 4යි. හතරක් 3ක් විතර දැම්මේ. මේ හොඳට දිය කරගත්ත ස්පාස් සෝල්ට් එක.
salt එක naptol එකේ කරලා විදිහටම ඒ විදිහට ඩයි කරගත්ත ඇඳුම පවනේ හෙවනේ වේල ගන්න ඕන. වේලගෙන වතුරෙන් පොඩ්ඩක් සෝදලා තමයි ඉටි ඉවත් කරගන්න ඕන. බලමු අපි ඉටි ඉවත් කරගත්තගෙන් පස්සේ ASS W එකයි UV එකයි මොන වගේ පාටක් හැදිලාද කියලා. මේ තියෙන්නේ ඩයි කරලා ඉවර කරගත්ත ෂර්ට් එක. තාම මහලා ඉවර නෑ. මහන්න තියෙනවා, වැඩ ටිකක් තියෙනවා. නැප්තෝල් ඩයි කියලා දුන්නට ඒක සරල ඔය කියලා දීපු විදිහට කරන්න. ඒක සරල නෑ. ගොඩක් සංකීර්ණයි. ඒක නිසා ඉස්සෙල්ලාම පොඩි නිර්මාණ කරන්න. පොඩි නිර්මාණ කරලා රෙදි යාර 3-4 දේවල් කරන්න ගියාර කමන්න ඉස්සෙල්ලා ගොඩක් පොඩි දේවල් කරලා අත්දැකීම් ගන්න. අත්දැකීම් අනුව මේ අතේ හුරුව අනුව තමයි සාර්ථක වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පිටිපස පැත්ත. ඒක වෙන විදිහකට කරේ. මගේ ඩිසයින් ගොඩක් වෙනස්. ඕගොල්ලෝ කැමති ඩිසයින් එකක් දාගන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව. ඉදිරියේදී ගොඩක් බතික් සහ ඒ වගේ දේවල් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන දේවල් මගේ channel එක තුලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණාට.